හලවා මොකක්කරි මාට්ටු වෙලා වගේ වෙන්නේ. උඹලට අදරිට සමාව දෙන්නම් හරිද? දැන් බලන්න. මං ඔබෙන් ඇහුවා උඹලා මොනවද ගත්තේ කියලා විතරයි. අපි දැක්ක අරුන්ගේ මොකද්ද ගත්තේ? ඉන්ටෙලිජන්ට් නම් මේක ඕක ඉක්මනට යන්නේ නේද? බලහංගෝ බං අරුන් ටික තාම නෑ නේද? හරි බං එයි උන් දෙන්න ඉඳහංගෝ. අර එන්නේ බං අරුන් දෙන්න. ඇයි බං උඹලා පරක්කු උඹලා නිකන් ගොඩක් වෙලා බලන් ඉදියා. බලහංගෝ බිස්නස් කීය පාඩුවේද කියලා අපේ. දැන් ආවනේ ඉන්ටර්වල් දෙන්න පොඩ්ඩක් වරක් වුණා. ඒ වරුන් දෙන්න මාර දුන්නා නේද වරුන්? ඕ බං. පොඩ්ඩක් බලමුද? අයින් පොඩ්ඩක් බලමු. හරි දැන් මේ උඹලා බඩු ගත්තනේ මේ අපි දීපු කතාවත් තුම කාටවත් කියන්න බෑ පරිස්සමෙන් බලන්න. අලි පොඩ්ඩක් හිටා. අයියේ ඔයාලා මොකක්ද දෙන්න ඕනේ? නෑ වල මුකුත් වෙන්න ඕනේ නෑ. අපි දැන් දැක්කා. ඒක පොඩ්ඩක් ආවේ. අපි දැක්ක අරුන්ගේ මොකද්ද ගත්තේ? අයි මොනවා ගත්ත මොකද ප්‍රශ්නේ ඈ? මාත් කොල්ලෙක් හොඳින් දෙයක් පිළ විසඳ ගන්න හැදුවාම උඹලා මොකද රණ්ඩුවට ආවේ? මං ඔබෙන් ඇහුවා උඹලා මොනවද ගත්තේ කියලා විතරයි. අනේ අයියා අපිට සමාන්න අපි වැඩි කෙනෙක් බරුවට. අර බලන් මොකක්කරි මාට්ටු වෙලා වගේ වෙන්නේ. කොයි බලන්න බං. මොකක්ද දන්නේ සීන් එක ඈ? ඕ බං ඒ ඔක්කොම නතරම් බං ඒ පාවිච්චි කරන්න එපා බං ඒ වැඩි. මේ වගේ ජරාවයි පාවිච්චි කරන්න එපා බං. මේකේ ඉන්න හැම ළමයෙක්ම විනාශ වෙන්නේ මේ හේතුවෙන්ද. හරිද? ඒ නිසා උඹලා අද ඉඳන් මේ පාවිච්චි ගන්න නැතුව හොඳට ජීවිතේ ගෙවන්න ඕන. හොඳට ක්ලාස් ගිහලා හොඳට ගන්න. හරි? එහෙනම් පළවෙනි පරිස්සය. ආයෙ උඹලා මේ වගේ දේවල් පොඩි උණ්ඩි දීලා අහුවෙන්න එපා. හරිද? පොඩි උණ්ඩි තියා කාටවත් මේ වගේ දේවල් ආයි දීලා අහුවෙන්න එපා. හරිද? මේ සමාජය විනාශ වෙන්නේ උඹලා හින්දා. හරිද? ඒ නිසා අද ඉඳන් උඹලාත් මේ දේවල් අමතක කරලා අයින් කරලා හොඳට ජීවත් වෙන්න ඕන. හරිද? ඒ වගේ බුදින් දැන් තමයි තේරෙන්නේ අපි මෙච්චර කාලයක් ඕක පස්සෙම තමයි අයියේ දිව්වේ. මේ දැන් තමයි අපිට තේරෙන්නේ අපිටත් කරන්න කර කියා ගන්න දෙයක් නැතුව තමයි අපි මේ ඕක පස්සේ දිව්වේ සමා වෙන්නයි අය කරන්නේ අය. උඹලට අදරිට සමාව දෙන්නම්. හරිද? දැන් බලන්න. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් ආදර්ශයක් ගන්නද කියලා. මොකද මත්ද්‍රව්‍ය ඔබේ ජීවිතේ සොරකම් කිරීමට පෙර ඔබේ ප්‍රතික්ෂේප කරන්න. අනාගතයේ ගොඩනගන අතක් වෙන්න. මත්ද්‍රව්‍ය අල්ලගන්න අතක් නොවන්න. අද සමාජයේ තරුණ පරපුර පෙරා ගැනීම අද අපේ වගකීම. මේ වීඩියෝ එක සමාජයට වැදගත් කියලා තේරෙනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න.